රයිට් ඕකේ අපි ජලය ගැන කතා කරා. ජලය කියන මාතෘකාව කරලියට ආවා. ඇත්තටම අපේ රටේ තියෙන මේ ජලය අපිට පරිභෝජනයට ප්‍රමාණවත්ද? අපි ඒ ගැන පොඩ්ඩක් හරි දන්නවද? අයිඩියා එකක් තියෙනවද? අපි හොයලා බලන්න ඕනේ කාරණාවක් නේ. ඔව්. අපේ රටේ ගංගාවල් කීයක් තියෙනවද? ගංගාවල් තියෙන 100 ගාණක්. ඔව් 103ක්. 103ක් හරි. ඒක නැතිනේ අපිට. 103ක්. අරිය ජල වාහනය. අරිය ජල වාහනයක් තියෙන නේද? yes අපිට ඇතිනේ. it's okay. ඔව්. කවුරු හරි මේ මෑතකද මල්වතු ඔය මඩකලපුවෙන් බැස්සුවා නේද? බික්කුච්චුන්නුනානේ. ඒවා පොඩි මිස්ටේක් එකක් නේද? හිතලා කතා කරනවා. සමහර මිනිස්සුන්ට මිස්ටේක්ස් කරන්න තියෙන අවස්ථා ඉතාම අඩු වෙනවනේ. සමහර වෙලාවට ඔබ දරන තනතුරු ඔබේ වගකීම ඔබ කවුද ඔබ කින්ද මන්ද මේ නිකන් ගෙදර ඉන්නකොට කියන්න පුළුවන් ඒවා එළිය පහලි දැන් හිතන ඔක්කොම මෙතන කිව්වෙ හැකිද? බෑනේ. එහෙම හිතන ඔක්කොම මෙතන කිව්වොත් එහෙම මේක රිපකෂන් ඔබට එනවා කියලා ඔබ බලාපොරොත්තු වෙන්න ඉන්න මේ වෘත්තිය එහෙමයි. ඕනේ මම ඊළොට කිව්වොත් මම හිතලා නේ කිව්වම වෘ කියන්නේ නැහැ මම එතන දැනගෙන වෘ කියන්නේ නැහැ කොට හරියන්නේ නැහැ මේකට ඇවිල්ලා. ඒක ඇත්ත. දේශපාලනය කියන කැලේදීත් ඉතින් මාර සීන් එකක් තියෙනවා. මිනිස්සු දිවිහිමියෙන් විශ්වාස කරනවා කියන එක ඇත්ත කියලා. ඒකනේ. ඒකයි උතන තියෙන්නේ. ඒ නිසා මේ ඒවට හුරු වෙන්න ඕනේ. ඒ පරිසරයට හුරු වෙන්න ඕනේ. නැත්නම් අමාරුයි. ඒක ඇත්ත. නේද? ඉතින් අපි මේ ජලය ගැන කතා කරා. ඉතින් ඇත්තටම අපි රිසර්ච් එකක් කරලා තියෙනවා. අපිට පානීය ජලය තියෙන තරම් මේක ප්‍රමාණවත්ද? මම දන්නේ එහෙම එකක් කරලා තියෙනවනම්. දන්න කෙනෙක් ඉන්නවනම් අපි දැනුවත් කරන්න. අපි මේ පිළිබඳව රටම දැනුවත් කරන්න. හැබැයි අපිට කොච්චර මේ ජල අපි කියනවා මේ ජල මූලාශ්‍ර තිබුණත් ජල මූලාශ්‍රනේ වට කියන්නේ ගංගායල දොල වැව් පොකුණු අරව මේවා ලිම්බින් ඔක්කොම උල්පත් සේරම ජල මූලාශ්‍ර. කැට තියලා කියන්න පුළුවන් අපි දැන හෝ නොදැන අපි සෑහෙන පිරිසක් එකතු වෙලා අපිට තියෙන අති සුපිරිසුදු මේ ජල මූලාශ්‍ර වලින් සෑහෙන ප්‍රමාණයක් අපි කන්ටැමිනේට් කරනවා අපවිත්‍ර කරනවා. ඔයා ගිහලා ගමට ගිහිල්ලා බලන්න. ජලය කියන එක එළියට දාන්න මොනවද පාවිච්චි කරලා තියෙන ක්‍රම? නිකන් ඔහේ වලක් කපලා. සමහරවිට වලක් කපලා කොන්ක්‍රීට් දාලා. සමහරවිට මොකක් හරි කොන්ක්‍රීට් ටැංකියක් වගේ මොනවාදෝ එකක් ගෙනහැල්ලා දාලා. මොකක් හරි නිකන් අර එහෙම කරා කියලා පෙන්නන්න. හරි. එකම දේ මොකද්ද? මොනවා හරි වුණොත් වලාස් කරනවා. ඔච්චරයිනේ. ඔව් ඒකනේ. ඔතනින් එහාට ගිය මිනිස්සු ඉන්නව නගර බදව. ඔය ජලය කළමනාකරණය හරියට කරන්නේ නැතුව සද්ද වහලා Taman ජීවත් වෙන කමියුනිටි එකක්. Tamanට ස්කීම් එකක් වෙන්න පුළුවන්. හිමීට Tamanගේ ජලය හරවනවා බට දාලා කානුවට. පැත්ත පලාතම ඉවරයි. අපි මේ කතා කරන්නේ ජපානයේ කානුවල කොයි මාළු යන්නේක. ලංකාවේ අපිට දැන් අහුවෙලා තියෙනවා මිනිස්සු කරන සමහර වැඩ තමන්ගේ පිට් එකේ තියෙන වතුර ටික ෂේප් එකේ කානුවට බස් වෙනවා. පලාතම ඉවරයි. මොන කොයි මාළුද? මිනිත්තුන්ට වසන්න බෑ. ඒකනේ. ඔන්න තත්ත්වේ. අපි හැම දෙයකම මෙහෙම ෂෝට් කට් හොයන එක හරිද සහෝදරයා? කවදා හරි බොණ්ඩ වතුර ටික නැති වුණොත් ඔයා සිංගප්පූරුවේ ගියා නේද? ඔයා දැක්කද පොඩි වතුර බෝතලයක් ගන්න? කීයද ගන්න? ලංකාවේ සල්ලි වල මේ පොඩි වතුර බෝතලේ රුපියල් 400ක් 500ක් වෙනවා. අඩුම එක 350ක් වෙනවා. ජෙනරලි 500ක් වෙනවා. දැන් ඊටත් වඩා වැඩිද කියලා කියන්න මන් දන්නේ නැහැ. ඩොලර් 2.50ක් වගේ මට මතකයි. දැන් මම බැලුවා සිංගප්පූරු ඩොලර් එකක් අලුත් ගානට 244යි. ඒකත් මං හිතන්නේ බැංකුවකින් ගන්න ගියොත් 2ක් හරි 3ක් හරි. තව ටැක්ස් එකකුත් ඇඩ් වෙනවා. ඒත් 2.50 කියන්නේ කීයද? ඒකනේ නේ. වැඩි කරලා බලන්න. 2.50 කියන්නේ කීයද? 250න් ගණන් හදන්නකෝ. 500යි 600යි 625යි. නරක නෑනේ. එහෙම වතුර බොන්නද හිතාගෙන ඉන්නේ දවසක. ඔච්චර දියුණුවයි කියන ඔච්චර හොඳ මිනිස්සු ඉන්න. හරිද? ඔච්චර රට ගැන හිතන, නීතියට ගරු කරන, ක්‍රමයකට අනුගත වෙන්න ඕන වෙලාවක රෙඩි පිට ඉන්න ජපානයේ මිනිස්සුන්ටත් වැරදුනා බ්‍රදර්. ජලය සම්බන්ධ කාරණා. ජලය සම්බන්ධ ජලය කළමනාකරණය නොකර තා පොඩ්ඩෙන් ජපානයේ හාන්සි වෙනවා ඒ වැඩේ. ජපානයේ කියනවා තව ටිකක් ගියා නම් අපි හාන්සි වෙනවා කියලා. අපි දන්නෙත් නෑ එහෙම එකක් වෙනවා කියලා. ඒකනේ නේ. හරි. බය කරලා නෑනේ. ජපානයේ හොයාගත්ත විසඳුම තමයි හරි. ජෝකාසු. ජලය පැය 17ක් ඇතුළත පිරිසිදුම ජලය බවට පත් කරන මෙකනිසම් එක හොයාගත්තා කියනකො ජප්ප හප්පනේ කොහොමද දක්ෂයනේ. දාලා ඒක නීති පද්ධතියට ඇතුළු කළා. හරි. ඒක ලංකාවටත් ඒගොල්ලෝ බ්‍රාන්ච් එකක් දුන්නා. අපි සන්තෝෂ වෙන්න ඕනේ. දැන් අපිට නෑ කියන්න බෑ. නිකන් මොකක් කර ටැංකියක් ඔබන්න නෙමෙයි. මේ ජෝකාසු සිස්ටම් එකක්. ඩයිකි ඇක්සිස් තමයි ඔරිජිනල්ම ඒ ජපානයෙන් මෙහෙට එස්ටැබ්ලිෂ් කරපු කම්පැනි එක. හරි. ඩයිකි ඇක්සිස්. සමහර අය කියනවා ඒගොල්ලෝ ජෝකාසු කරනවා කියලා. මම දන්නේ නැහැ. මම දන්නවා සමහර අය ෂෝට් කට් ගහනවා කියලා. වැඩේ හරියට කරන්නේ නැහැ. දැන් ගෙදරක 4 දෙනෙක් ඉන්නවනම් 5 දෙනෙක් ඉන්නවනම් දෙන්නෙක් ඉන්නවනම් ඒ ගණන් ටික හැදුවාම මොනතරම් කැපැසිටි එකක් තියෙන ටැංකියක් ඇතිද කියලා කියන්න ඩයිකි ඇක්සිස් ජෝකාසු කම්පැනිට පුළුවන්. තිත්තට ගණන් හදලා කියනවා. ආයි පරම්පරාවකට ඔබ කිසි දෙයකට ජීවිත කාලෙටම ඔබ ආපහු ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ. ඔබ හිත සුද්ධෙන් මගේ ගෙදර අපජලය ටොයිලට් වලින් යනේවා නානකොට යනේවා කුස්සියෙන් යනේවා අර මේ කොහෙන් ගියත් අර ජෝකාසයකට වැටෙන වතුර පිරිසිදු වතුර කල්ලයි මම එළියට දාන්නේ කියන සතුට අභිමානය මිනිහෙක් වුණාම මේක තියෙන්න ඕනේ මිනිහෙකුට හෘද සාක්ෂියත් එක්ක බයනතෝ කතා කරන්නේ ඊට හොරෙන් හොරකමක් නම් කරලා තමයි වංගුවක් ගහලා බටේ හරවලා දැන් මනම් තමයි ඉතින් කවුරු දැනගත්තොත් ලැජ්ජයි තමයි ඉතින් මොනවා කරන්නද වගේ එහෙම ජීවත් වෙන්න පුළුවන්ද
හරි අමාරුයි එහෙම ජීවත් වෙන්න. සමහර වෙලාවට මිනිස්සු අර යුතුයකම් වගකීම් ගැන කතා කරන අපේ මූණ වල ඇකිලෙනවා. ඇයි අපි හොර වැඩ කරලා තියෙනවා. මං කියන්නේ ඔන්න ඔය සයිකි එක තමයි හදාගන්නොත් දවසක මං දන්නේ අපි මරණකම්ම කරන්න පුළුවන් නේද කියලා. හැබැයි හදාගත්ත දවසට අන්න පුතා ලෝක සිතියම අනිත් පැත්ත හොර ලංකාව උඩට ගන්න පුළුවන්. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා ආයි පාරක් කවි කියන්න පුළුවන් බය නැතුව.